ඔබ සැම ඉතා ආදරයෙන් සහ සාදරයෙන් අපේ YouTube channel එකට පිළිගන්න. ඉතින් අද දවසේදී මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ වසරේ බලවත්ම දවස ගැන. නොවැම්බර් 11. ඒ කියන්නේ 11/11. මේ දවසේදී විශ්වයෙන් ගලාගෙන එන බලවත්ම ශක්ති කිරණ විශාල වශයෙන් ඔබේ එනර්ජි ෆීල්ඩ් එකට වැටෙනවා. මේක තමයි law of attraction භාවිතා කරන්න තියෙන සුදුසුම දවස. මේ දවසේදී ඔබේ සිහින ජීවිතය මැනිෆෙස්ට් කරන්න උදව් වෙන බලවත්ම මැනිෆෙස්ටේෂන් පෝර්ටල් එකක් විවර වෙනවා. ඔබ හරි විදිහට කටයුතු කළොත් මේ දවසේදී ඔබේ ජීවිතය වෙනස් කරගන්න, ඔබේ යථාර්ථය වෙනස් කරගන්න පුළුවන්. ඔබ ඉල්ලන දේවල් තා පහසුවෙන් ආකර්ෂණය කරගන්න පුළුවන්. 11/11 යනු සෑහෙන්න බලවත් මාස්ටර් නම්බර් එකක්. මේ දවස්වල ඔබ 11/11 හෝ වෙනත් ඒන්ජල් නම්බර්ස් දකිනවා නම් ඒ කියන්නේ ඔබේ ජීවිතය ලස්සන කරන්න විශ්වය ඔබට උදව් කරනවා කියන එකයි. මේ පෝර්ටලය යෙදෙන දවසට අපි කරන්න ඕන ස්පෙෂල් දේවල් මොනවද කියලා අපි බලමු. දවස ඉහළම වයිබ්‍රේෂන් එකකින් පටන් ගන්න. නොවැම්බර් 11 වෙනිදා. ඔබ සාමාන්‍ය දවසක් වගේ නෙවෙයි නැගිටින්න ඕන. ඔබ වෙනදා වගේ ෆෝන් එක දිහා බලනවා, සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරනවා වැනි දේවල් කරන්න එපා. ඔබ උදෙන්ම කරන්න ඕන විශේෂම දේ තමයි ඔබේ වයිබ්‍රේෂන් එක ඉහළ මට්ටමේ කම්පන සංඛ්‍යාතයකට ගෙන එන එක. දවස පටන් ගන්න ඕනේ හොඳ ඉන්ටෙන්ෂන් එකක් එක්ක, හොඳ ධනාත්මක සිතුවිල්ලක් එක්ක. උදාහරණයක් ලෙස අද දවසට මම සෑහෙන්න ස්තුතිවන්ත වෙනවා. හෝ අද දවසෙන් මම උපරිම ප්‍රයෝජන ගන්නවා. නැගිටලා ඔබේ වයිබ්‍රේෂන් එක හොඳම මට්ටමේ පවත්වා ගන්න විනාඩි 5ක් හෝ 10ක් මුළු ගෙදරටම ඇහෙන විදිහට positive affirmations play කරන්න. නැත්නම් පිරිත් හෝ හොඳ ශක්තියක් තියෙන දේවල් play කරන්න. අඩුම තරමේ earphone භාවිතා කරලා හෝ ඔබ මේ දේවල් වලට සවන් දෙන්න. දෙවැනි එක visualization meditation. චිත්ත රූපමව භාවනා කරන්න. 11/11 පෝර්ටලය යෙදෙන දවසට ඔබ ඊළඟට කරන්න ඕන ස්පෙෂල්ම දේ තමයි visualization meditation කිරීම. මේක ඔබ කරන්න ඕනේ එක්ක උදේ 11:11ට පටන් අරන් නැත්නම් රෑ 11:11ට පටන් අරන්. මුල් මිනිත්තු කිහිපය ඔබ ගත කරන්න ඕනේ ඔබේ ජීවිතයට මෙතෙක් ලැබී ඇති හැම දෙයක්ම මතක් කරගෙන ස්තුතිවන්ත වෙන්නයි. ග්‍රේට්ෆුල් වෙද්දී තව තවත් ආශිර්වාදය ඔබේ ජීවිතයට ආකර්ෂණය වෙනවා. ඊළඟට ඉතිරි කාලය තුල ඔබ කරන්න ඕනේ ඔබේ ඩ්‍රීම් ලයිෆ් එක මවා ගන්න එක. ඔබේ සිහින ජීවිතය ගැන චිත්‍රරූප දකින්න. ඔබේ අනාගතයේ ජීවත් වෙන්න කැමති විදිහ, ඔබේ ලයිෆ් ස්ටයිල් එක, ඔබ සතු විය යුතු දේවල් මොනවද කියන හැම දෙයක්ම විස්තරාත්මකව ඩීටේල්ඩ් මවා ගන්න. මේ දවසේදී ඔබ විෂුවලයිස් කරන දේවල් ඔබේ යටිසිතට පහසුවෙන් ගමන් කරන. විශ්ව කිරණයේ බලය නිසා ඔබට මේ දේවල් ඉක්මනින් මැනිෆෙස්ට් කරන්න පුළුවන්. මිරර් වර්ක්. මේ වතාවේ ඔබ අනිවාර්යයෙන්ම මැනිෆෙස්ට් කරගත යුතු දෙයක් තමයි ලස්සනම කඩවසම්ම වර්ෂන් එක සහ කොන්ෆිඩන්ස්ම ෆවුචර්. එදා දවසේ ඔබට වේලාව තියෙන ඕනෑම මොහොතක ඔබ ලස්සනම හැන්ඩ්සම්ම පේන කණ්ණාඩියක් ඉස්සරහට යන්න. ඔබ දිහා උවමනාවෙන් ආදරයෙන් කරුණාවන්ත විදිහට බලන්න. ඔබේ ඉරියව්ව වෙනස් කරන්න. උරහිස් කෙලින් කරලා, මුහුණ කෙලින් කරලා ගාම්භීර විදිහට බලන්න. යටත් වෙලා පහත් වෙලා ඉන්න චරිතයක් විදිහට නෙමෙයි, ශක්තිමත්ම විදිහට ඔබ දිහා බලන්න. මේ දුර්වලතා නැති වුණාට පස්සේ ඔබ ඉන්න චරිතය, ඔබ කතා කරන විලාසය, ඔබ ස්ථානයකදී හැසිරෙන විදිහ මවා ගන්න. ඔබට ඕන කරන බෙස්ට්ම වර්ෂන් එක, ඔබේ කොන්ෆිඩන්ස්ම වර්ෂන් එක කණ්ණාඩිය දිහා බලාගෙන හිතන්න පටන් ගන්න. ඔබ දිහා බලන ගමන් මේ ඇෆර්මේෂන්ස් ටික කියන්න. ඔබේ සම්පූර්ණ නම කියා මම ඔයාට ගොඩක් ආදරෙයි. මම ඇතුළතින් සහ බාහිරින් ගොඩක් ලස්සනයි. මම මගේ කොන්ෆිඩන්ස්ම ලස්සනම වර්ෂන් එක දැන් ඉඳන් ආකර්ෂණය කරගන්නවා. මම අද දවසේ පටන් මෙච්චර ලස්සන කරනවාට ස්තුතියි. ශක්ති පිරිසිදු කිරීම. එහෙමත් නැතිනම් සෝල්ට් බාත් මෙතඩ් එක. ගොඩක් දෙනෙක්ට මැනිෆෙස්ටේෂන්ස් හරියන්නේ නැත්තේ ඔවුන්ගේ එනර්ජි එක බ්ලොක් වෙලා තියෙන හින්දා. අන් අයගේ ඇස් වහ කටවහ නිසා ඍණාත්මක එනර්ජි අයින් කරන්න ඕනේ. 11/11 හවස්වරුවේ ඔබ අනිවාර්යෙන්ම කරන්න ඕනේ බාත් එනර්ජි ක්ලියර්සින් එකක්. නාන්න යන විට ලුණු අහුරක් අරන් යන්න. බෑග්ග්‍රවුන්ඩ් එකේ ලයිව් ෆ්‍රීකවෙන්සි මියුසික් එකක් හෝ ඇෆර්මේෂන්ස් ප්ලේ කරන ගමන් ලුණු වලින් මුළු ශරීරයම ස්ක්‍රබ් කරන්න. ඍණාත්මක ශක්තියන් ඔබෙන් ඉවත් වී යනවා යන අදිෂ්ඨානය හිතේ තියාගන්න. නාන ගමන් ඇස් දෙක වහලා විනාඩියක් ඔබේ ඕරා එක රත්තරන් පාටින් හෝ සුදු පාටින් නැවත බලගන්වෙනවායි විසුවලයිස් කරන්න. ගිය පාර ඔබ ලියූ ලිපිය ඇරලා බලන්න. ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා නම් විශ්වයට ස්තුතිවන්ත වන්න. ඉන්පසු ලිපිය පුච්චලා ඉවත් කරන්න. ඔබේ සාර්ථකත්වය අන් අය දකින්න අවශ්‍ය නැහැ. විශ්වයට ලිපියක් ලියන්න.
මේ දවසේදී ඔබ අනිවාර්යයෙන්ම විශ්වයට ලිපියක් ලියන්න ඕනේ. ඔබ කැමතිම විදිහට ඔබේ ගෝල්ස් ඉන්ක්ලූඩ් කරලා මේ ලිපිය සාර්ථකව ලියන්න. තාම ඔබේ මැනිෆෙස්ටේෂන් එක ලැබිලා නැත්නම් මේ පාරත් ඒ විදිහටම ලිපිය ලියලා පොතක් අස්සේ දාලා තියන්න. ඉතින් මේ දේවල් කරලා අවුරුද්දේ බලවත්ම දවස සාර්ථක විදිහට ගත කරන්න පුළුවන්. ඔබේ සිහින ජීවිතය ආකර්ෂණය කරගන්න පුළුවන්. ඔබට තවත් බෝනස් ටිප්ස් කීපයක් දෙන්න. 1. එදා දවසට ඍණාත්මක සිතුවිලි වලට අවධානය යොමු කිරීමෙන් වැළකී ධනාත්මක සිතුවිලි වලට විතරක් අවධානය යොමු කරන්න. 2. නිදාගන්න යන්න කලින් විශ්වයට සහ ගාඩියන් ඒන්ජල්ස්ලට හදවතින්ම ස්තුති වන්න. එහෙනම් මේ පාර ලෙවල් 11 දවසක් ගොඩක්ම සාර්ථක විදිහට ලස්සනම විදිහට ඔබට ගත කරන්න ලැබෙන්න කියලා ගොඩාක් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. කමෙන්ට් එකක් දාලා ඔබ ගිය පාර ලිපිය ලිව්වද කියලා කියන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් සතුටින් පරිස්සමෙන් සහ ආදරයෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා. අපි විශ්ව ශක්තිය තාක්ෂණය ගැන වීඩියෝස් මේ YouTube channel එකෙන් අරන් එන්න සූදානම්. ඉතින් Brain Tracker YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.